අඩු කාලයකින් වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන් අස්වැන්නක් ගැන තමයි අද මම ඔයාලට අරන් ආවේ. ඒ තමයි ගර්කින් වගාව. ඉතින් මේ ගර්කින් වගාව ගැන ඔයාලා YouTube එකේ දකින්නේ පොලි ටනල් එකක් ඇතුලේ පාලිත තත්වය කරන වගාවක් ගැනනේ. ඒත් මේ වගාව කරන්නේ එලිමහනේ. ඉතින් අපි බලමු එලිමහනේ මේ වගාව සාර්ථකයෙන් කරන්නේ කොහොමද කියලා. රයිට් සේල් භෝගායතනයෙන් තමයි මේ පාර අපි ගර්කින් වගාව කරේ. ඉතින් ඒ ආයතනයෙන් මේ වගාවට අවශ්‍ය බීජ පොහොර ඒ සියල්ල ලබා දෙනවා අපේ ආදායමෙන් කැපෙන විදිහට. අපි බලමු මේ වගාවේ පාත් දෙක අතර තියෙන පරතරය. අඩි 2.5ක් පළල අඩි 1.5ක් ගැඹුරට කාණු කපා ගන්න ඕනි. ඒ වගේම පැල දෙකක් අතර පරතරය අඩි 1.5ක් වෙන්න ඕනි. ඉතින් මේ වගාවේ බීජ සිටු වෙලා පළවෙනි අස්වැන්න ලබා ගන්න අපිට යන්නේ දවස් 25ක් වගේ. පැල 1500කින් වගේ දවසට 5000ක් 6000ක් ලාභ ලබා ගන්න පුළුවන්. පැල ටික හොඳින් සිටුවගෙන බෙහෙත් පොහොර නිවැරදි කාලවල නිසියාකාරව යෙදීමෙන් අපිට මීට වඩා අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ පත්‍රවලට බිලිඳ රෝගත් එනවා. එතකොට එම පත්‍ර කඩලා ඉවත් කරන්න ඕනි. ඒ වගේම ගෙඩි කහ වෙලා, ගෙඩි වකුටු වෙලා ඒ වගේ රෝගත් දැක ගන්න පුළුවන් අපිට. ඒ වගේම කෘමිනාශකයන් විසින් මේ වගාවට හානි කරන අයුරුද මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන්ම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. එතකොට මට ඔයාලට ඉදිරියේදීත් මේ වගේ ලස්සන වීඩියෝස් අරන් යන්න පුළුවන්. අපේ මේ ගර්කින් වගාව පිළිබඳව අපිව දැනුවත් කරන්න රයිට් සේල් ආයතනයෙන් නියෝජිත මහත්මයෙක් පත් කරලා ඉන්නවා. ඉතින් මේ මහත්මයා නිතර ඇවිල්ලා අපිව මේ සම්බන්ධව දැනුවත් කරනවා. මේ ගර්කින් වගාවට එන රෝග ඒවට ප්‍රතිකර්ම අපට කියා දීලා මේ වගාව වැඩි දියුණු කර ගැනීමට මේ මහත්මයා ගොඩක් උදව් කරනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සනට ගර්කින් වගාවක් හදලා දින 45ක් වගේ පුංචි කාලයකදී වැඩි ආදායමක් ලබා ගන්න. මේ ගර්කින් වගාවේ ගර්කින් කොටස් 5කට වෙන් කරනවා. චූටිම ගර්කින් එකේ ඉඳලා ලොකුම ගර්කින් එකකට වෙනකම්. එතකොට මේකේ චූටිම ගර්කින් එක තමයි ගොඩක් ගණන් වැඩි. චූටිම ගර්කින් එක සාමාන්‍යයෙන් කිලෝ 215කට වගේ තමයි යන්නේ. ඊට පස්සේ එක 150කට. ඊට පස්සේ එක 75කට වගේ. ඊට පස්සේ ලොකුම එක තමයි 30ට යන්නේ. එතකොට මේකේ වටිනාකම වැඩිම චූටිම ගර්කින් එක. ඉතින් අපි දවසින් දවස ලැබෙන ආදායමේ මිල ගණන් දැන ගැනීමට කූඩ 5කින් යුක්ත තරාදියක්ද තියෙනවා. ඉතින් මේ තරාදිය බාරව රයිට් සේල් ආයතනයේ නියෝජිතයෙක් සිටිනවා. ඉතින් එම නියෝජිත මහත්මයා විසින් අපි එදිනෙදා ලැබූ ලාභය බිල්පතක සටහන් කර අපට බිල්පත ලබා දෙනවා. ඉතින් මේ පියවරෙන් පියවර තමයි අපි ගර්කින් වගාව ආරම්භයේ සිට අවසාන වන තෙක් සිදු කරන්නේ. අඩු කාලයකින් වැඩි ආදායමක් ලබා ගන්න පුළුවන් මේ ගර්කින් වගාව හදන්න ඔයාලා try කරලා බලන්න. එහෙනම් අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්නම්. මේ මගේ වීඩියෝ එක subscribe කරලා, share කරලා, bell icon එකත් click කරන්න.